සුබ දවසක් හැමෝටම. ඉතින් අද කතා කරන්නේ OnMaxDT account එකක් කොහොමද හරියටම Binance account එකත් එක්ක link කරගන්නේ කියන එක ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක බලමු. යන පිළිවෙල බලමු. ඔන්න දැන් ඉස්සෙල්ලාම අපි OnMaxDT account එකට log වෙන්න ඕන. අපේ link කරගන්න තියෙන account එකට අපි log වෙනවා. මේ විදිහට account එකට අපේ OnMaxDT account එකට log වුණායින් පස්සේ උඩින්ම වම් අත පැත්තේ උඩින්ම තියෙන තිත් තුන ක්ලික් කරන්න. එතන තියෙනවා OnMaxDT logo එක. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ my profile පෙන්නනවා. my profile වලට යන්න. my profile ගියපුවාම ඒක මේ විදිහට පල්ලෙහාට එනකොට මේ හැරි පෙන්නනවා edit profile කියලා. edit profile ක්ලික් කරන්න. ඊට පස්සේ එතනම පල්ලෙහෙන් පෙන්නනවා crypto wallet කියලා. crypto wallet ක්ලික් කරන්න. ඊට පස්සේ නිල් පාට කොටුවක් ඇතුලේ show accounts කියලා එනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා my crypto wallet කියන තැනට. my crypto wallet කියන තැනට ආවම මෙතන තියෙනවා add asset කියලා නිල් පාට කොටුවක්. ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ sheet එකක් එනවා. මේක අපි fill කරගන්න ඕන. ඉතින් අපි මුලින් ඉඳලා fill කරමු. platform list එකට අපි දෙන්නේ ඇතුළට මෙතන මැද ක්ලික් කරපුවම මෙන්න මේ වගේ දෙකක් පෙන්නනවා. generic and e-currency කියලා. e-currency කියන එක දෙන්න. ඊට පස්සේ sub platform list එකේ අපි දෙන්නේ TRC20 කියන link එක. ඊට පස්සේ account name nickname එකට අපි දෙනවා ඔයාලට එතනට කැමති nickname එකක් දාගන්න පුළුවන්. account user name එකේ කොටසක් හරි කමන්නේ දාගන්න. ඊට පස්සේ asset receiver කියන එක දී අපි දෙන්නේ Binance කියන එක. ඊට පස්සේ මෙන්න වැදගත්ම එක තමයි මෙන්න මේ USDT address එක. මේ USDT address එක අපි ගන්න ඕන ඔයාගේ phone එකට ඔයාගේ නමින් හදලා තියෙන Binance account එකේ link එක තමයි USDT wallet address එක තමයි අපි ගන්න ඕන. අපි තමන්ගේම Binance account එකක් නැත්නම් වෙන කෙනෙක් එක්ක link කරනවා නම් එයාගේ තියෙන USDT wallet address එක තමයි මෙතෙන්ට අපි paste ගන්නෙ. එතකොට අපි Binance account එකට ගිහිල්ලා ඒ ගන්න විදිහ මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි Binance account එකට log වෙලා USDT wallet address එක අපි ගන්නෙ. හරි දැන් මේ අපි Binance එකට log වෙලා ඉන්නේ. ඒකේ පල්ලෙහෙන් තියෙනවා wallets කියලා. wallets කියන එක ක්ලික් කරන්න. මෙන්න මේ වම් පැත්තේ අයිනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙවෙනි page එක ඕන් වෙනවා. ඊට පස්සේ මෙතන overview කියන තැනට හැපිට තියෙනවා spot කියලා. උඩින්ම බලන්න spot කියන එක අපි ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ coin අපේ තියෙන coin එකම එන sheet එකක් එනවා spot wallet එක. ඊට පස්සේ ඒකදී අපි මෙන්න මෙතන search කරගන්නවා USDT කියන එක coin එක. අපි ඊට පස්සේ මෙන්න USDT කියන search වෙනවා. ඊට පස්සේ අපි මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ USDT wallet එක ඇතුළට යනවා. අපි එතන පල්ලෙහෙන් පේන තුවාලට withdrawal deposit කියලා දෙකක් තියෙනවා. අපි එතන deposit කියන එක තමයි ටච් කරන්නේ. deposit කියන ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ අපිට එනවා list එකක් sub platform list එක. ඉතින් එතනදී අපි තෝරගන්න ඕන TRC20 කියන link එක මේ උඩට තල්ලු කරපුවාම අවසානයේම තියෙනවා Tron TRC20 කියන link එක. අපි ඒක ටච් කරගන්න ඕන. ඊට පස්සේ එනවා මෙන්න මේ deposit USDT deposit කරන්න ඕමනා කරන ටික මෙන්න මෙතනදී තියෙනවා. ඔයා ස්කෑන් කරලා QR එකකින් deposit කරනවා නම් මේ විදිහට QR එක ගන්නත් පුළුවන්. අපිට දැන් අතනදී ඕන වෙන්නේ wallet address එක. ඔයාලට පේන නැති මෙන්න මේ වගේ දිග link එකක් තියෙනවා. wallet address කියලා අපිට අන්න ඒක තමයි ඕමනා වෙන්නේ. ඒකේ කෙළවරේ තියෙන කොටු දෙක ටච් කරපුවම ඔටෝ කොපි වෙනවා. ඉතින් කොපි කරලා ගන්න එතනින්. කොපි කරලා අරගෙන අපි දැන් ඊළඟට යන්න ඕන අපේ OnMaxDT අපි link කර හිටපු account එකට. ඔන්න දැන් අපි ආව OnMaxDT account එකට. අපි මෙතනදී මෙන්න මේ USDT address කියන තැන අපි අතන copy කරගත්ත account එක copy කරගත්ත USDT wallet address එක paste කරගන්න ඕන. හරි අපි මෙන්න මේ විදිහට paste කරගත්තා. ඊට පස්සේ email එක අපි දෙන්නේ ඔයා Binance account එක හදපු email එක තමයි මෙතන දෙන්න ඕනේ. Binance account එකක් හදද්දී email එකක් දුන්නේ නැත්නම් කමක් නැහැ. මෙතනට ඒ email එක නොදුන්නත්
ප්‍රශ්නයක් නැහැ. හරි අපි එතනට ඊමේල් එක තියෙනවා නම් ඊමේල් එක දෙන්න ටයිප් කරලා මෙතනදී add asset කියන තැනට යනවා. asset කියන එක ටච් කරගන්න. asset කියන එක දැන් add asset කියන එක ක්ලික් කරපුවම මේ වගේ එනවා. ඊට පස්සේ අපි මෙතනින් ඇතුළට ගිහිල්ලා ගිහපුවාම OTP කෝඩ් එකක් එනවා. මේ OTP කෝඩ් එක එන්නේ OnMaxDT account එක හදපු ඊමේල් එකට තමයි එන්නේ OTP කෝඩ් එක. ඊට පස්සේ ගිහිල්ලා අපි ගන්න ඕන මේ OTP කෝඩ් එක අරන් මෙන්න මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න විදිහට new asset add successfully කියලා message එක එනවා. ඒක okay කරගන්න. දැන් අපි link කරගෙන ඉවරයි අපේ Binance account එක අපේ OnMaxDT account එකට. ඒකට මේකෙදි තවත් කොටසක් පුංචි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඉස්සර add asset කියන my crypto wallet කියන තැනට ආවට පස්සේ ස්ක්‍රීන් එකේ අපේ මේ account එකේ මෙන්න මෙතනට තමයි අපේ link කරලා ඉවරනාම එකතු වෙන්නේ. මෙන්න මෙතන පෙන්නනවා account nickname එක මේ හරිය අපි ඉස්සරහ දීපු nickname එක පෙන්නනවා. receiver කියන්නේ අපි දුන්න account receiver මොකක්ද කියලා receiver Binance. ඊට පස්සේ account එකේ code එක අපි දීපු email එක ඊට පස්සේ මොකද්ද platform එක කියන එක e-currency ඊට පස්සේ sub platform එක TRC20 ඒවා හැමදේම පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී අපිට තියෙනවා පුංචි වැඩක් කරගන්න තමයි මෙන්න මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙනවා view කියලා. ඒක ටච් කරගන්න. එතන ඊට පස්සේ අපිට මෙතනදිත් මේ අපිට ඉස්සලා පෙන්නපු හැමදේම පෙන්නනවා. nickname එක USDT address එක email එක TRC20 අපේ sub platform එක හැම දෙයක්ම පෙන්නනවා. එතකොට මෙතනදී අපි මෙන්න මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන make primary කියන බටන් එක ටච් කරලා ඒක අපි මෙන්න මේ විදිහට එන message එක okay කරගන්න ඕන. ඊට පස්සේ make primary කරගන්න ඕන. දැන් මේක make primary වෙනවා. එතකොට make primary කියන්නේ දැන් මේක ඊට පස්සේ මේ ආයෙසරයක් ගිහින් බලපුවම මෙන්න මෙතන yes කියලා කොටුවක් තියෙනවා. yes කියලා වැටලා තියෙන්න ඕන අනිවාර්යයෙන්ම make primary වුණාගෙන් පස්සේ. ඊට පස්සේ මේ විදිහට make primary කරගත්තයින් පස්සේ තමයි අපිට USDT OnMaxDT account එකෙන් Binance එකට transfer කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි අපි දැන් මෙතනින් close වෙලා අපි යමු බලන්න withdrawal එක දාගන්න. ඊට පස්සේ ආයෙත් අපි ආවා මේ වගේ OnMaxDT account එක ඇතුළට. ඊට පස්සේ මේ OnMaxDT account එක ඇතුළේදී අපිට ආයෙම මෙන්න මේ වගේ වම් අත පැත්තේ තියෙනවා දකුණු අත පැත්තේ උඩින් වම් අත පැත්තේ උඩින් තියෙනවා මෙන්න මේ ඉරි කැල තුන ඒක ඔබන්න. ඊට පස්සේ ඒක පල්ලෙහාටම බලනකොට මෙන්න මේ හරියේ අවසානට තියෙනවා අවසානට උඩින් තියෙනවා my withdrawals කියලා. අන්න එතනට යන්න. ඊට පස්සේ මෙතන wallet එකේ තියෙන ගාන balance එක පෙන්නනවා. අපි කීයක්ද දාන්නේ කියන එක පෙන්නනවා. withdrawal amount කියන තැන අපි type කරන්න ඕන අපි කීයක්ද transfer කරන්න කියලා. අපිට දැනට අවස්ථාව දීලා තියෙන USDT 50යි transfer කරන්න. හරි ඊට පස්සේ එතන 50 කියලා type කරා. ඊට පස්සේ මෙන්න මේ withdraw button එක ගිහුවා. withdraw button එක ගිහුවා මේ message එක එනවා. මේ message එක okay කරන්න. ඊට පස්සේ අපිට ආයෙම OTP code එකක් එනවා. අපේ OnMaxDT account එකේ හදලා තියෙන email එකට. ඊට පස්සේ අපි ඒ code එක මෙතන type කරගන්නවා. පස්සේ මෙන්න විදිහට verify කරගන්නවා. verify කරගත්තන් පස්සේ අපේ withdrawal එක success කියලා message එකක් එනවා. මේ වෙනකොට දැන් withdrawal එක අපි OnMaxDT account එකෙන් සම්පූර්ණයෙන් withdrawal කරන system එක වෙලා ඉවරයි. ඒකයි මේ අවසානටම success කියලා මේ විදිහට එන්නේ. ඒතකොට මේක okay කරගන්න. ඊට පස්සේ මේ account එකෙන් දැනට දාන්න පුළුවන් ප්‍රමාණය අපි දාලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි OnMaxDT account එකේ account එක හරියටම Binance account එකට link කරගන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක අපි හම්බෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.